මම ආවේ ප්‍රොඩක්ට් එකක් හඳුනාගෙන. අද නම් ගෙදර කවුරුත් නැහැ. වෙන වෙලාවක. හිටියත් ඉතින් මොකද ගන්න එකකුත් නැහැ. හැමදාම කවුරු හරි එනවනේ. නෑ මිස්. මම මේ සේල්ස් එකේ නෙමෙයි. මම ආවේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ ඇට බෙදා හැරීමේ වැඩසටහන. ඇට බෙදන්න? අපි ගාව තියෙනවා අලුත්ම කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රමවේදයට අනුව ජාන දියුණු කළ හඳුන්වලා දුන්න ඇට. ඒ වගේ ප්‍රතිඵල විවිධයි. මං කිව්වනේ. ඕවා වැඩක් වෙන එකක් නෑ අපිට. ඕනිකමක් තියනවා නම් කියන තැනකට ගිහලා ගන්න පුළුවන් සල්ලි වල. මට කියන්න දුන්නේ නෑනේ. 7-5ක්වත් ගන්නෙ නෑ. ඕනම ඇට පැකට් ටිකක් නොමිලේ දෙන්න. සාමාන්‍ය ඕනම ගෙදරකට අවශ්‍ය නො වර්ගයේ ඇට අපි පැකට් කරලා තියෙනවා. මෙන්න මෙහෙම. මම දැන් සැරයක් කිව්වනේ. නිකන් දුන්නා. ඕන නැත්තම් ඕනේ නෑනේ. අනික නිකන් නම් දෙන්නේ. ක්වොලිටි එක ගැන හිතා ගන්න පුළුවන්. මම කියන්නේ එපා මිස්. තාම දන්නේ නෑනේ. අපේ ඇටයි අනික් ඇට අතර තියෙන වෙනස. යෝගේ කඩේ ගියම නම් ගන්න නෑ ඔය. දැන් උදාහරණයක් ඇටියෙ. මෙන්න මේ ඇට වර්ගය ගත්තා. ඉන්න මම මේකේ සාහිත්‍යම දෙන්න. අපසා විතර සීන් ගෙඩි ඇතිවලා පසුව මුන්සාව පසුව මෑ ඇටසාව පසුව ඇඹුලසාව පසුව බෙල්සාවලා පැසී ගොසින් අනේ මේ මට වගේ සාහිත්‍යයෙන් වැඩක් නැහැ. ඒවත් මගේ ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මම දැන් සැරයක් කිව්වනේ. ඕවයි වැඩක් නැහැ අපිට. ඕනෙකමක් තියෙන කෙනෙකුට දෙන්න. ආන්නේ ඉන්ටරෙස්ට් එකක් මේ අටවල ප්‍රතිඵල ලැබෙනකොට ඊ බේම මොදුවි මොකක්? මම බොරු නෙවෙයි මිස් කියන්නේ. අට ටික හිටවල. ටික දවසක් යනකොට මිස්ලටම තේරෙයි ඇත්ත නැත්ද? මම මේක කොහොම තේරුම් කරන්නද මන්ද? ඔයා ඔහොම නෙමෙයි. කොහොම කිව්වත් ඔව්ව කර කර ඉන්න අපේ ගෙදර කිසි කෙනෙක් වෙලාවක් නැහැ. අනිත් තාත්තිට ඕව හදාගෙන තියා එයාගේ වැඩ ටික කරන්නත් පිළිහන්නේ. දැන් මම සැරයක් කිව්වනේ වෙන කාට හරි දෙන්න. අනේ සොරිලිස් ඒ තාත්තට මොකක් හරි ලොකු අසනීපයක් වද? අසනීප? නෑ මම කිව්වේ අනිම වැඩපලක් කරගන්න බැරි තරම් සී කල්පනාව. අපේ තාත්තිට ඇති අසනීපයක් නෑ හොඳද? තාත්තිගේ සී කල්පනාවේ ප්‍රශ්නකුත් නෑ. සී කල්පනාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් සම්මානක් හම්බෙන පුත්‍රියයි. මං කිව්වේ තාත්තිට ඔය වගේ වැඩවලට වෙලාවක් නැහැ කියලා. මිස්ලගේ තාත්තා පොත් ලියනවද? අපේ තාත්ති ලෙක්චරර් කෙනෙක්. තාත්ති බිසි නිසා සමහර වෙලාවට ටියුෂන් එකේ ඉරි ගහන ප්‍රශ්න උත්තර බලන්නේ මම. ඒ කියන්නේ මිසුන් තාත්තගේ ෆීල්ඩ් එකේ වෙන්නේ නැතිනේ. පිස්සුද? උත්තර ටික දුන්නාම ඉලක්කම් බලලා මාක් කරන්න තියෙන්නේ. අනික මට තාත්තිමයි කිව්වේ ආර්ට්ස් කරත් සිංහල නම් කරන්න එපා ජොබ්ස් නැහැ කියලා. මේ ඒක නෙමෙයි. ඔයා සියයට එකද කියනවා? මට ඕන නැති එකක් නැහැ. නෑ ඉන්නකො මම මේකත් විස්තර කරන්න. මේ මම වට වැඩක් කියන්නද? ඔයා තාත්ති ඉන්න වෙලාවක ඇවිල්ලා ඔයාගේ සාහිත්‍ය කියලා යන්න. මට නම් ඔයාගේ සතු පහක වැඩක් නැහැ. අනික මට ලෙක්චර්ස් යන්නත් පරක් වෙනවා. මිස් කැම්පස්ද? ඔව්. ස්ප්ලිට් එකේ. තාත්තගෙන් දෙපා. මම නිකන් අහන්නේ. තාත්තගේ නම කිව්වනම් සමහර විට මාත් දන්න වෙන්නේ. පත්තරේකම වැටෙන්න වෙන්නේ. තාත්තගේ නම ජයසුන්දර. ඉන්නේ සිංහල ඩිපාර්ට්මන්ට්. මම මොනවාකට දැනගන්න ඕනේ කියලා කියනවා. පටසිරි. ජයසුන්දරසේ ගෙදරද මේ? අපිට උගන්නලා තියනවානේ. කියන්නේ මිස් සර්ගේ දුව. අපි කැම්පසින් දැක්කේ ජයසුන්දර සාව දේශනයකට. සිංහල සංස්කෘතියේ නිර්මලත්වය හා එය සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන. මාර ලෙක්චර්. කට්ටිය දුන්නා මාර අපුඩි මාර. කියලා වැඩක්. පට්ට. අනෝ ආ ග්‍රැජුවේට් කෙනෙක්ද? මට නම් තේරෙන්නේම සේල්ස් රෙප් කෙනෙක් වගේ කතා කරන්නේ. ඩිග්‍රී එකක් තියනවා නම් නිකන් කියලා රස්සාවක් කරන එකනේ තියෙන්නේ. මේ ගෙවල් දාන්න කියලා ඇට බෙදන්නේ නැහැ.
ඒ රස්සාව තමයි මේ කරන්නේ. අපි ස්කීම් එකේ දැනෙන්නේ මේක තමයි කරන්නේ. සමාජ සේවයක් වගේ දෙයක් විශ්පේක මුළු රටම කුෂි කාර්මිකව සන්නද්ධ කරන එක තමයි අපේ ප්‍රොජෙක්ට් එකේ පරමාර්ථය. මුළු රටම කුෂි කාර්මිකව සන්නද්ධ කරන්න නම් ඉතින් මෙතන සාහිත්‍යයක් ඇදලා ගන්න වැඩක් නැහැ. ගන්න එක කියන්නේ. කුෂි කාර්මික වශයෙන් මේක එක එක විදිහේ වැදගත්කම් දෙන්න පුළුවන් බව ඇත්ත. උනාට ඔය නිකන් ගැට බෙදා හරිනකොට ඔය අලගිය මුලගේ තැන් වලින් වැඩක් නැහැ. අපේ රටේ උන් නිකන් දෙන බලු බෙට්ටුනත් අද්දාවේ බාර ගන්නවා. ස්ටෙපානා මම යන්නේ. ඒකට කමක් නැහැ. 61ක් දුන්නම් මට 10000යි දෙකක් දුන්නත් 10000යි. දුන්නේම නැත්තම් මම පොඩ්ඩක් සවුතුනාට ඒත් මාසෙ අන්තිමට 10000යි. 10000යි. වැඩක් නැති වුණාට කමක් නැහැ. ෆිෂ් එක දෙන්න තාත්තට. මොකද මම මේ ළඟ දවසක ටීවී එකෙන් දැක්කා අපේ ජයසුන්දර සර් අපේ දේශීය කෘෂිකර්ම මාධ්‍ය ගැන හරි අපූර්ව අදහස් ටිකක් තියෙනවා. මේ ලෝකේ කොහෙවත් නැහැලුනේ අපේ වගේ ඓතිහාසික ගුරුමෙක්. මේ එකේ සර් මේ ටිකෙන් වැඩක් ගන්න එක මට දුන්නා. එහෙනම් මිස් මම ගිහින් එන්නම්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ කාර්ය මණ්ඩලයේ පොඩි අඩුවක් තියෙන එක තමයි සර්. නෑ සර් මේ අලුතෙන් ගත්ත කට්ටිය කිව්ව දෙනෙක් ඉන්නවනේ. මම ඒගොල්ලන් ගෙවන්නම්. ඔව් සර්. ඒටි වැඩක් නෑ. වැඩ නෑ සර්. වැඩ නෑ. අපි වගේ නෙවෙයි සර්. එහෙනම් එහෙම කරමු සර්. හොඳයි සර්. බුදු සරණයි සර්. එහෙනම් සර් මන් කියන්න ජය වේ. මේ ව්‍යාපෘතිවල හරි වැඩ දෙයිසේ. හැමතුමත් ඉතින් මටමනේ හැමදේම පවරන්නේ. විශ්වාසයෙන් වැඩ පුළුවන් හොඳට කියලා. ඔව් නේද සර්. දැන් ව්‍යාපෘතිය වැටි කොහොමද? මං ඉතින් මෙව හැමතුමාට වාර්තා කරන්න එපැයි. ඒක තමයි නේද සර්. වැඩවල නම් වරදක් නෑ සර්. දැන් අදට නියමිත පැකට් කීයක් විතර බෙදා හැරියද? මිනිස්සු ගන්න කැමති නෑ සර්. නිකන් දුන්නොත් ක්වොලිටි අවුලක් ඇති. නිකන් දුන්නොත් ඔය වගේ වැඩක් නෑ. දැන් යන විදිහට හදනවට වඩා කඩෙන් ගන්න එක හරි ඔය වගේ වැඩක් නෑනේ. කොහොමද ඉතින් අපේ උන්ට නිකන් දෙනකොට ඕකේ අගයක් නෑනේ. කීයක් හරි ආරම්භ දුන්නා නම් තමයි වටිනවා. යොදකින් අම්ම ඒක තමයි නේද සර්. කියන්නේ එකෙක්වත් ගන්න එක විදිහ. හැබැයි සම අතෑරියේ නෑ. බලමු වගේ එක රෝලක් දීලා. එක රෝල තමුසේ යකෙක් නියෝ. දැන් උදේ 8යි කාලේ ඉඳන් හවස 4යි කාලේ වෙනකම් පැය කීයද? පැය 8යි නේද සර්. 8යි තමයි. දැන් මේ පැය 8ටම තමුන්ට බෙදා ගන්න පුළුවන් උනේ පැකට් රෝල් එකයි. මෙව්ව මේ සල්ලි අරන් දෙනව නම් තව කමක් නැහැ. නිකන් දෙන එකවත් දී ගන්න බැරි නම්. තමුසලගෙන් ඇති වැඩේ මොකක්ද අයිසේ? තමුසලයි කටවල්ලන් කොහොමද? අනේ මන්දයි. ඕකනේ කියන්නේ. ඕක තමයි කියන්නේ. වැඩ බෑ. වැඩ බෑ.
කියලා දිනව නේද? මේකට සීනි අඩුවෙන් දාන්න කියලා. හරා ගන්නද හදන්නේ? සර් ප්‍රසාද මුද්දස්සල ඇට බෙදන්න මගේ තුවර බාරන්න එපා. ඇට බෙදන්න. අපේ කාලේ ඕක තිබ්බේ නැහැ. නෑ සර්. මම දන්නේ තින්ද නිකන් නෑ. මේ වැඩේ මෙහෙමනම් කරන්න අමාරුයි පුතෝ. හරිද? පොඩ්ඩ එහෙම වුණොත් බෙල්ල ගහලා යන වැඩ කරුවෝ. වැඩක් විදිහට කරන්න බැරි නම් ඒක ඇති වැඩක් නෑනේ අයිසේ. මං කියන්නේ ඒකයි. ඒක තමයි නේද? ඒක තමයි නෙවෙයි. ලබන මාසේ සෙත් පිරිස් සජ්ජායනක් තියෙනවා. ඒක වැඩ ටික බාර අරන් කරන්න වෙයි. මම ඇමතුමාට පොරොන්දුලා දෙන්නේ. වැඩ ටික බාර ගන්න. හොඳයි සර්. මොනවද සර් කරන්නේ? කරන්න ඉතින් ඉහළින් විශේෂයක් නෑ. වැදගත්ම දේ තමයි සහභාගීත්වය. අලුතෙන් ආපු ඔක්කොටම ලිඛිතව දැනුම් දෙන්න ඕන නොවරදීම සහභාගී වෙන්න කියලා. කැමිනීමේ ලේඛනයක් දාලා නන් ලයිස්ට්ුවක් ගන්න වැඩි. හරි. එන්නදී උන්ගේ විශේෂයෙන්ම ගන්න ඕන. කොහොම සෙනසුරාදාක තමයි වැඩේ වැටෙන්නේ. මාත් ප්‍රොඩක්ට්ස් එන්න ඕනද? එන්න ඕනද නෙවෙයි ඕන. තමුන්ට තමයි වැඩේ වගකීම් බාර කරන්න වෙන්නේ. ඉන්නේ නැතුව කොහොමද? ඇසනේ. මම ටියුෂන් ක්ලාස් එක කරගෙන සෙන්සුරාදීට ගෙදර. ඒකයි. මේ අපිට එව්ව දාලා නැහැ. වැඩේ හරියට සිද්ධ වෙන්න ඕන. හරි සර්. මම කරන්නම් ප්‍රේම. හලෝ ස්වර්ණ. හරි මං ගන්න. හරි. ස්වර්ණ. කියන්නේ. මේ දැන් මේ පොඩ්ඩක් ඉන්න බැරිද? නෑ පැය කාලක් භාගයක් විතර. ඕපෙන්ඩ් එකේ හරි. ඒ ස්වර්ණ මං කියන්නේ ඕකුම්ම සුබිම් ප්‍රැක්ටිස් එව්වට වැඩක් නෑ. මතකනේ අපි අර ගමේ ගිහිල්ලා. ගංගට ගිහින් දැන් මම පීන ගන්න බෑනේ. හරි මං ඉන්නම්.